SSW සර්විස් channel එකට ඔයගොල්ලෝ පිළිගන්න ලබනවා. ඉතින් අද අපි කතා කරන මාතෘකාව තමයි මෙන්න මේ කෝකුකිනෝ අන්සෙන් කියන එක. ගුවන් යාන ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන මාතෘකාව තමයි අද අපි කතා කරන්නේ. මේකේ මෙන්න මේ කොටස දෙකේ ඒ කොටස අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ඉතාමත්ම කෙටි වීඩියෝ එකක් විදිහට තමයි යන්නේ. ඉතින් මේ කොටස කතා කරන්නේ මෙතන මේ කොටස් අතර තමයි අපි කතා කරන්නේ මේ පොඩි වීඩියෝ එකෙන්. මොකද මට දැන් තියෙන කාලේ ඉතාමත්ම සීමිතයි. මම අය වෙන වෙලාවක තමයි මේ කොටස මට සාකච්ඡා කරන්න ටයිම් තියෙන්නේ. මේ මොහොතේ මට මේ ටික තමයි කතා කරන්න ටයිම් තියෙන්නේ. ඒකයි කාලේ කළමනාකරණය කරන්න බොහොම අමාරුවෙන් තමයි මේ දේවල් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් හොඳට අහගන්න. කෝකුකිනෝ අන්සින් ගුවන් යාන ආරක්ෂාව. කෝකුකියුසෙන් යූසෙන් කියන්නේ ප්‍රමුඛතාවය. ගුවන් යානාවල දෙන ප්‍රමුඛතාවය. හරි. වලියා ගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා සෙයිගෙන් කු ඉකිනයිනි ඔයිතෙවා. හරිද? සෙයිගෙන් කු ඉකිනයිනි ඔයිතෙවා. ඒ කියන්නේ සෙයිගෙන් කුයිකිනයිනි ඔයිතෙවා. සීමා සහිත ප්‍රදේශයක් තුල. සුනේනි කියන නිතරම කූකෝකිනෝ උන්කෝගා සයියු සෙන්දි අරි. ගුවන් යානා මෙහියුම් වල ඉහළ ප්‍රමුඛතාවයක් තියෙනවා කියලා කියනවා. ඉකනරු ශරියෝ නදෝමෝ කූකෝකිනෝ උන්කෝ ඕ සමතගෙරු ඉකෝ ඕ සමතගෙරු කෝයි ඕ ඔකොනත්තෙව නරණයි. ඒ කියන්නේ සියලු වාහන ආදියනේ ඉකනරු ශරියෝ නද වාහන ආදියත් ගුවන් යානා මෙහියුම් වලට ඒ කියන්නේ ගුවන් යානයේ මෙහෙයුම් වලට සමතගෙරු කෝයි ඕ ඔකොනත්තෙව නරණයි කියන්නේ මේ මෙහෙයුම් වලට බාධාවක් නොකර බාධාවක් වෙන්න බෑ කියලා තමයි කියන්නේ. බාධාවක් කරන්න බෑ. බාධාවක් වෙන්න බෑ කියන්නේ. හරිද? හරි. එතකොට සීමා සහිත ප්‍රදේශයක් තුළ නිතරම ගුවන් යානයේ මෙහෙයුම් වලට ඉහළ ප්‍රමුඛතාවයක් තියෙනවා. ඒ වගේම තමයි වාහන ආදියත් ගුවන් යානයේ මෙහෙයුම් වලට කිසිම බාධාවක් නොකළ යුතුයි කියන එක තමයි මේ කියන්නේ. හරි. ඊට පස්සේ මෙතන තියෙන සොනෝ රියුෂ්ත ඒ හේතු පහත කරුණ වලින් දක්වද කගිනෝ කෝමකුතෝගා අගෙරරිරු ඒ හේතු පහත කරුණ වලින් දක්වලා තියෙනවා. මේ අලුත් වචන ලියා ගන්න මේ සෙයිගෙන් කුයිකිනයි කියන්නේ සීමා සහිත ප්‍රදේශයක් තුළ මේ සුනේනි කියන වචන දන්නවා කෝකෝ කියන වචන දන්නවා උන්කෝ කියන්නේ මෙහියුම් සයියෝ සින්දියරි කියලා කියන්නේ මෙහියුම් මේ ඉහළ ප්‍රමුඛතාවයක් තියෙනවා කියන එක. හරි. ඒ ඇතුළ වාහන ඇතුළවත් කෝකෝගින උන්කෝ සමතගිරු කෝයෝ ඔකොනත් ඒක වාහන ඇතුළවත් මේ මෙහියුම් කටයුතු වලට ගුවන් යාන මෙහියුම් කටයුතු වලට බාධාවක් වෙන්න බෑ. බාධා නොවිය යුතුයි. ඒවට හේතු තියෙනවා. හරි. එතකොට මේ පළවෙනි හේතු හතරක් තියෙනවා මෙතන. පළවෙනි එකෙන් කියනවා කෝසෝ ජෝගෝ කිගා කිබින්ද නයි. ඒ කියන්නේ චලනයේ ව්‍යුහාත්මකයි. ගුවන් යානයක් බිම තියෙද්දි චලනය දුර්වලයි. කිබින්ද නයි කියන්නේ ඒකයි. හරිද? අනිත් වාහන වලට වගේ එකපාරට ගුවන් යාන හසුරවන්න බෑ බිම ඉඳලා. ඒ කියන්නේ ගුවන් යාන රන්වේ එකේ ඉඳලා ටේක් ඔෆ් සහ ඩිපාර්චර් දැන් මෙතෙන්දි මේ ටේක් ඔෆ් කරන එකයි මේ ගුවන් යානයකයි පැමිණීමේදී ඉතින් මේ පිටත් වීමේදී මේ දෙකේදිම අර රන්වේ කියන වේගය තියෙනවා. ඒක හරි. ඒ හැර අනිත් වෙලාවන් වලදී චලනය හිමීට තමයි චලනය තියෙන්නේ. ඒ කියන්නේ මේ දුර්වලයි. අර අනිත් වාහන වල වගේ
එකපාරින් හසුරවන්න බෑ කියන එක තමයි මේ කියන්නේ. ශිකයිග හිජෝනි වරුයි. ඒ කියන්නේ නියම කුටියේ ඉඳලා පෙනීම සීමා සහිත ප්‍රදේශයක් තමයි පේන්නේ. පෙනීම ලොකුවට පේන්නේ නැහැ අනිත් වාහනවල වගේ. එහම හැම පැත්තෙම සයික් කන්නඩි නැහනේ. ඒ හින්දා එහෙම දෙයක් නැහැ මේ වගේ. හරි. අනිත් වාහනවල වගේ සයික් කන්නඩින් බලන්න දොරවල් බලන්න ඒව බෑ. ඒ හින්දා මේ ශිකයිග හිජෝනි වරුයි කියන්නේ ඒකයි. නියම කුටියේ ඉඳලා පෙනීම දුරයි. පොඩි ප්‍රදේශයක් විතරයි නියම කුටියේ ඉඳලා පේන්නේ. අපි ඉස්සරහට ඒව කතා කරමු. තරියෝනු නෙන්ඩියෝ බුස්සිෂ්‍ය නෙන්ඩියෝ නදෝ තෝසයිස්තිව්. ලොකු ඉන්ධන ප්‍රමාණයක් පාටවල සැලකිය යුතු. තරියෝනු නෙන්ඩියෝ බුස්සිෂ්‍ය. කියන්නේ නෙන්ඩියෝ නදෝනේ. දැවෙන සුළු ඉන්ධන ප්‍රමාණයක් සැලකිය යුතු. තෛරියෝනු ඒක තෛරියෝන් කනෙන් බුස්සිස්ස. කනෙන් බුස්සිස්ස කියන්නේ ඒකයි. දැවෙන සුළු විශාල ඉන්ධන ප්‍රමාණයක් තෝසයිස්තිරු පාටවල තියෙනවා. අනිත් එක තමයි මේ කෝකදිකරු.